අයිපොවන් දුවේ පුතේ ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන අදත් මම ආවා ඔයාලා වෙනුවෙන්. ඉතින් දුවේ පුතේ සිස්සත් විභාගෙට අනිවාර්යයෙන්ම බලාගෙන යන්න ඕනි පාඩමක් තමයි පස්තා පිරුළු කියලා කියන්නේ. ඉතින් දුවේ පුතේ මේ පස්තා පිරුළු තේරුම් සහිතව මේ වීඩියෝ එක තුලින් ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ආණ්ඩි 7 දෙනාගේ කැඳ හැලිය වාගේ අනුන් රවටන්නට ගොස් තමන් රැවටීමේදී මේ වගේ පස්තා පිරුළු භාවිතා කරනවා. ඒ වගේම තමයි දුවේ පුතේ පරංගියා කෝට්ටේ ගියා වගේ. ඒ කියන්නේ පහසු මාර්ග තිබියදී අපහසු කාර්යයක් කිරීමේදී මෙන්න මේ වගේ පස්තා පිරුළු අපි භාවිතා කරනවා. ඒ වගේම තමයි පුංචි දුවේ පුතේ ඔබ අහලා ඇති මහදැන මුත්තගේ නුවණ වගේ කියලා පස්තා පිරුළක්. ඒ කියන්නේ අදූරදර්ශී තීන්දුව තීරණ දීමේදී අපි මෙන්න මේ පස්තා පිරුළ භාවිතා කරනවා. කළුවා මාරපන් ගියා වගේ විමසීමෙන් තොරව යමක් කිරීමේදී මෙන්න මේ පස්තා පිරුළ උපයෝගී කර ගන්නවා. ඉතින් දුවේ පුතේ ඔබට නිතර අසන්නට ලැබෙන පස්තා පිරුළක් තමයි කටුස්සගේ කරේ රත්තරම් බැඳා වාගේ. ඒ කියන්නේ දුවේ පුතේ සුදුස්සන්ට තනතුරු වරප්‍රසාද දීමෙන් අහංකාර වීම නිසා මෙන්න මේ පස්තා පිරුළ උපයෝගී කරගන්නවා. ඒ වගේම තමයි දුවේ පුතේ ඔබ අහලා ඇති ළිඳේ ඉන්න ගෙම්බ වගේ කියලා පස්තා පිරුළක්. ඇයි අපි එහෙම කියන්නේ? තමාවට සමාජය පිළිබඳව කිසිම අවබෝධයක් නොමැතිව සිටීමේදී මෙන්න මේ පස්තා පිරුළ උපයෝගී කර ගන්නවා. ගඟට ඉනි කැපුවා වාගේ. ඊට දුක් මහන්සියෙන් කළ වැඩක ප්‍රයෝජනයක් නොමැති වීමේදී මෙන්න මේ පස්තා පිරුළ අපි භාවිතයට ගන්නවා. ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ. ඒ කියන්නේ ඉබ්බට පිහාටු තියනවද දුවේ පුතේ? නෑනේ. එහෙනම් ඉබ්බගෙන් පිහාටු ඉල්ලුවා කියලා පළක් නෑ. බලන්න දුවේ පුතේ ඔබටත් මෙන්න මේ වගේ අය හම්බ වෙලා තියෙනවද කියලා. රයිකමේ අය ගම්පලේ අය වගේ. ගැළපෙන අදහස ගතිගුණ තියෙන දෙන්නෙක් හම්බ වුණාම අපි මෙන්න මේ වගේ පස්තා පිරුළු භාවිතයට ගන්නවා. ඉතින් මම හිතනවා මගේ දොළ පුතාලා හැමෝම පස්තා පිරුළු පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. මගේ දොළ පුතාලා හැමෝටම සුබ දවසක්.